මම අනුහස් මිහිකත අනුහස් YouTube channel එකට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවානේ මගේ YouTube channel එකේ අධ්‍යාපනය සඳහාද පුංචි ඉඩක් ලබා දෙනවා කියලා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ 6 ශ්‍රේණිය සෞඛ්‍ය කියන විෂයේ 5 වෙනි පාඩම වන මලල ක්‍රීඩා හැකියා වර්ධනය සඳහා මූලික ක්‍රියාකාරකම් වල යෙදුණු කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කිහිපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ සඳහා යමු. නිවැරදිව ඇවිදීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? පිළිතුර ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට හැකි වේ. ව්‍යායාමයක් වන බැවින් සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට උදව් කරයි. පෙනුම වැඩි කරගත හැක. ශාරීරික අනතුරු හා ආබාධ අවම කර ගැනීමට හැකි වේ. නිවැරදි ඇවිදීම දක්වන්න. පිළිතුර පළමුවෙන්ම පොළොව ස්පර්ශ කළ යුත්තේ විලුඹයි. ඉන්පසු පතුලේ මැද කොටස වන පාද කොට්ටාසයයි. අවසානයේ පා ඇඟිලි. සිරුර සම්බරව හා ලිහිල්ව තබාගත යුතුයි. පාදවල ඇඟිලි ඉදිරියට යොමු වන ලෙස පාද තබා ඇවිදීම කළ යුතුයි. දකුණු පාදය පොළවට තබන විට වම් අතද වම් පාදයේද පොළවට තබන විට දකුණු අතද ඉදිරියට ගමන් කරවිය යුතුයි. අත් ලිහිල්ව තබාගත යුතුයි. හිස හා කඳ කෙලින් තබා ඇස් මට්ටමින් ඉදිරිය බලා රිද්මයානුකූලව ඇවිදීම කළ යුතුයි. සෑම විටම එක් පාදයක් පොළොව සමග සම්බන්ධව පැවතිය යුතුයි. ඇවිදීම පුරුදු වීමට යෙදිය හැකි ක්‍රියාකාරකම් මොනවාද? පිළිතුර පන්තියේ නායකයෙකු තෝරාගෙන කණ්ඩායම් කිහිපයකට බෙදී එක් කණ්ඩායමකින් එක් සිසුවෙකු බැගින් මීටර් 10ක දුරක් ඇවිද ගොස් නැවත පැමිණ කණ්ඩායමේ පිටුපසින් සිටගන්න. සියලු දෙනාම එක්වරක් මේ කරන්න. කණ්ඩායම අත්අල්ලා ඉදිරියට මීටර් 10ක් පමණ දුර ඇවිදින්න. ආපසු ආරම්භක ස්ථානයට පැමිණෙන්න. මෙය කිහිප වාරයක් කරන්න. ඇවිදීමේ හා දිවීම අතර ඇති වෙනස කුමක්ද? පිළිතුර ඇවිදීමේදී මෙන්ම නොව දිවීමේදී පා දෙකම එකම අවස්ථාවේදී පොළවෙන් ඉහළට තිබීමක් දැකිය හැකි වේ. එනම් එක් මොහොතකදී පා දෙකම ගුවනේ පවතින අවස්ථාවක් පවතී. මෙම රූපයෙන් දක්වා ඇත්තේ කුමක්ද? පිළිතුර නිවැරදි ඇවිදීමේ පා සටහනක්. මෙම රූපයෙන් දක්වා ඇත්තේ කුමක්ද? පිළිතුර වැරදි ඇවිදීමේ පා සටහනක්. පැනීමෙන් පසු පොළොවට පතිත වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? පිළිතුර දන හිස් නවා ශරීරය පහතට ගෙන ඒම, පාද කොට්ටා වලින් පතිත වීම, සම්බරතාව රැක ගැනීම, කිසි විටෙකත් පාද ඍජුව තබා පතිත වීම නොකළ යුතුය. විසිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? පිළිතුර භාවිත කරන උපකරණය අනුව නියමිත විසිකිරීම සිදු කිරීම, විසිකිරීමෙන් පසු සිරුරේ සම්බරතාව රැක ගැනීම, තමා හා අන් අයගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම. මෙම ඉසව්වේදී අත් හා පාද රිද්මයානුකූලව චලනය වේ. වැලමිටෙන් අංශක 90ක් නැමී ඉදිරියට හා පිටුපසට පැද්දිය යුතුය. මෙම ඉසව්ව කුමක්ද? පිළිතුර දිවීම. නිවැරදි ඇවිදීමකදී ප්‍රථමයෙන් පාද ස්පර්ශය විය යුත්තේ කුමන කොටසද? පිළිතුර විලුඹ. පැනීමේ ඉසව් දක්වන්න. පිළිතුර උස පැනීම හා දුර පැනීම. දිවීමේ ඉසව් මොනවාද? පිළිතුර මීටර් 100, මීටර් 200, මීටර් 400. විසිකිරීමේ ඉසව්වකි. පිළිතුර යගුලිය, හෙල්ලය, මිටිය විසිකිරීම.
නිවැරදිව දිවීමේදී දැකිය හැකි ලක්ෂණ මොනවාද? පිළිතුර දිවීමේදී අත්පා රිද්මයානුකූලව චලනය වේ. එනම් දකුණු පාදය හා වම් අතද වම් පාදය සමග දකුණු අතද එකම දිශාවකට චලනය වේ. මෙහිදී අත් දෙක ඉදිරියට හා පස්සට පැද්දෙන අතර වැලමිටෙන් අංශක 90ක් නැවී තිබිය යුතුය. දිවීම පුරුදු කර හැකි ක්‍රියාකාරකම් මොනවාද? පිළිතුර මෙම ක්‍රියාකාරකම් සඳහා නායකයෙකු පත් කර ගන්න. එක් පේලියකට සිසුන් 8 දෙනෙකු හෝ 2 දෙනෙකු වනසේ පේලි සෑදෙන්න. ආරම්භක රේඛාව සලකුණු කර මීටර් 30ක් පමණ දුරින් අවසන් රේඛාවත් ලකුණු කරගන්න. පළමු පේලිය ආරම්භක රේඛාවට පැමිණෙන්න. නායකයාගේ සංඥාවට හෙමින් දිවීම ආරම්භන්න. අවසන් රේඛාව දක්වා දුවන්න. ඉන්පසු ඇවිදගෙන පැමිණ පේලිවල පිටුපසට සිටගන්න. ඊළඟට දෙවනි පේලිය දුවන්න. සියලුම දෙනා මේ ආකාරයට ක්‍රියාකාරකමෙහි යෙදෙන්න. ඉන්පසු එම සීමාව තුළම දණහිස් ඔසවමින් ඉදිරියට දුවන්න. ආපසු පේලි පිටුපසට එන්න. එම ක්‍රියාකාරකමෙහි සියලු දෙනාම යෙදෙන්න. ඉන්පසු ශරීරයේ පිටුපස කොටසට පාදවලින් වදින ලෙස දිවීමේ යෙදෙන්න. සියලු දෙනා ඉහත ආකාරයට ක්‍රියාකාරකමෙහි යෙදෙන්න. දෙවන ක්‍රියාකාරකම. ඔබ ඉගෙනගෙන ඇති ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් මෙම ක්‍රියාකාරකමෙහි යෙදෙන්න. ක්‍රීඩා පිටියේ මීටර් 10ක් පමණ පරතරයේ සිටින්සේ රේඛා ඇද ගන්න. ඉහත ක්‍රියාකාරකමෙහි මෙන් පේලි සාදා ගන්න. ආරම්භක රේඛාවේ සිට නායකයාගේ සංඥා හඬට ඒ රේඛාව දක්වා දුවන්න. B රේඛාව දක්වා ඇවිදින්න. නැවත දිවීම ඇවිදීම සිදු කර නැවත පේලිවල පිටිපසට යන්න. මේ අන්දමට සෑම කෙනෙකුම මේ ක්‍රියාකාරකමෙහි වාර 3ක් පමණ යෙදෙන්න. පැනීම පුහුණු වීම සඳහා කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද? පිළිතුර අඩි 2ක පරතරයක් සහිතව රේඛා 3ක් ක්‍රීඩා පිටියේ සලකුණු කරගන්න. සිසුන් එකිනෙකා පසුපස පේලි 4කට සිටගන්න. වරකට පේලියට එක් අයෙකු බැගින් දෙපයින්ම එම රේඛා උඩින් පැන ආපසු පේලියට පැමිණෙන්න. මෙසේ වාර කිහිපයක් ක්‍රියාකාරකමේ යෙදෙන්න. ඉහත ක්‍රියාකාරකම තනි පාදයෙන් පැනීමෙන්ද කරන්න. පනින දුර අනුව පරතරය අවශ්‍ය ලෙස සකසා ගන්න. දෙවැනි ක්‍රියාකාරකම. ක්‍රීඩා පිටියේ සරල රේඛාවක් අදින්න. එම රේඛාව දෙපසට zigzag ක්‍රමයට තනි පාදයෙන්ද ඉන්පසු දෙපයින්ද පනින්න. පැනීමේදී තිබිය යුතු දක්ෂතාව උපයෝගී වන පරිදි ක්‍රියාකාරකම් වල යෙදෙන්න. තුන්වෙනි ක්‍රියාකාරකම. උස මට්ටම් 3කින් උස, මධ්‍ය උස, අඩු උස සිසුන් තිදෙනෙකු තෝරා හොදින් අත එසවූ විට උස ප්‍රමාණයට බිත්ති කාමරයේ පිටත බිත්තියේ සලකුණු යොදන්න. පේලියකට සැකසී පැමිණ පාද දෙකෙන්ම උඩ පැන සලකුණු ඇල්ලීමට අවස්ථාවක් ලබා ගන්න. සලකුණට වඩා ඉහළින් ඇල්ලීමට තව අවස්ථාවක් ලබා ගන්න. හතරවෙනි ක්‍රියාකාරකම. පන්තිය A සහ B ලෙස කණ්ඩායම් දෙකකට බෙදන්න. එක් කණ්ඩායමක් A රවුමක් සේ සෑදෙන්න. අනෙක් කණ්ඩායම B රවුම තුල සිටින්න. රවුමේ සිටින සිසුන්ට අංක යොදා ගන්න. ඇතුළත සිටින අය අංකයක් කියූ විට එම අංකයේ හිමි සිසුවා තනි කකුලෙන් පැන පැන රවුම ඇතුලේ දුවන්න. සිසුන් අල්ලා ගන්න. එසේ ඇල්ලුව විට හෝ රවුමෙන් පිටතට ගිය විට ඔවුන් දැවී ගියාසේ සලකන්න. දැවී ගිය සිසුන් රවුමෙන් පිටතට සිටවන්න. තනි කකුලෙන් පැමිණෙන අය පාදය බිම තැබූ විට හෝ පාදය මාරු කළ විට දැවී යයි. එවිට මැද සිටි අය වෙනත් අංකයක් ඉල්ලයි. එම අංකයේ අයත් සිසුවා තනි කකුලෙන් විත් මැද සිටින සිසුන් අල්ලයි. ඇතුළත සිටින සියලු සිසුන් දැවී ගිය විට වටේ සිටින අය මැදට, මැද සිටින අය වටේටද මාරු වී යයි. මෙය තරගයක් ලෙස කළ හැකි වේ. නිශ්චිත කාල සීමාවක් තුල හෝ
සියලු දෙනා දැවී යන තුරු මෙම ක්‍රීඩාව කළ හැකිය. විසි කිරීම පුහුණුවීම සඳහා කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද? පිළිතුර සැහැල්ලු ක්‍රිකට් පන්දු කිහිපයක් ගෙන තනි අතින් හිසට ඉහළින් හැකි තරම් දුරට ඉදිරියට විසි කරන්න. දෙවැනි ක්‍රියාකාරකම සිසුන් 10 දෙනෙක් පමණ සුදුසු පරතරයකට පේලි දෙකකට සිටගන්න. රූපයේ ආකාරයට එක්කෙනෙකුගෙන් අනෙකාට ටෙනිකොයිඩ් වලු විසි කරන්න. අවශ්‍ය නම් පේලිවල පරතරය වැඩි කරගත හැක. ටෙනිකොයිඩ් වල්ලු වෙනුවට කුඩා බයිසිකල් ටයර් වැනි ආදේශක යොදාගත හැකිය. තුන්වෙනි ක්‍රියාකාරකම සලකුණු කරන ලද ස්ථානයක සිට මීටරයක් පමණ දුරින් ටින් 4ක් පමණ එක මතයක තබන්න. සලකුණු කරන ලද ස්ථානයේ එක් අයෙකු සිටුවා ටෙනිස් බෝලයක් හෝ රබර් බෝලයක් දෙන්න. දෙන ලද බෝලය ඉදිරියට විසිකිරීම මගින් ටින් 4 පෙරලීමට අවස්ථාව දෙන්න. වාර ගණන අනුව ඔහුට ලකුණු ප්‍රදානය කළ හැකිය. දුර ප්‍රමාණය වෙනස් කරමින් මෙම ක්‍රියාකාරකමෙහි යෙදෙන්න. හරි යාළුවනේ, අපි 6 ශ්‍රේණිය සෞඛ්‍ය කියන විෂයේ 5 වෙනි පාඩමත් සාකච්ඡා කරලා අවසන්. මං හිතනවා මොකක් හරි දෙයක් ඔයාලට මේ පාඩමේ කියන්න ලැබිලා ඇති කියලා. ඒ වගේ දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත්, ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වේලා මා සමග රැඳී සිටියට ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු.